මේ තමයි ජේසුස් වහන්සේ ඉපදුණු ස්ථානය. බටහිර යුරේ හුණුගල් කඳුවැටි අතර බෙත්ලහෙම් නගරයේ ඉහළින් එක්තරා සුවිශේෂී සිද්ධස්ථානයක් බලන්න තමයි අපි මේ යන්නේ. ඒ තමයි චර්ච් ඔෆ් ද නේටිවිටි, උපතේ දේවස්ථානය. මේ දේවස්ථානය නිකම්ම ස්මාරකයක් නෙවෙයි, ලෝකයේ අඛණ්ඩව වන්දනාමාන කරන පැරණිම දේවස්ථානවලින් එකක්. කිතුණු විශ්වාසයට අනුව ජේසුස් වහන්සේ ඉපදුනේ මේ ස්ථානයේ. මේ දේවස්ථානය ඇතුළට යන්න නම් ඕනෑම කෙනෙක් තමන්ගේ තරාතිරම අමතක කරලා හිස නමන්නම ඕනේ. මේ ප්‍රධාන දොරටුවට කියන්නේ නිහතමානී දොරටුව කියලා. ඔටෝමාන් අධිරාජ්‍ය සමයේදී මේ දොර හිතාමතාම කුඩා කරලා තියෙනවා. කලින් විශාල රෝම ආරුක්කුවක් විදිහට තිබුණු මේ දොරටුව අද උස අඩි 4කටත් වඩා අඩුයි. මෙහෙම කරලා තියෙන්නේ කරුණු දෙකක් නිසා. එකක් කොල්ලකරුවන්ට අශ්වයන් පිටින් ඇතුළට එන්න බැරි වෙන්න. අනිත් එක තමයි මේ ශුද්ධ භූමියට ඇතුල් වෙන හැම කෙනෙක්ම නිහතමානීව හිස නමා ඇතුළු විය යුතු නිසා. දේවස්ථානයේ ඇතුළට ගිය ගමන්ම දැනෙන්නේ වෙනස්ම හැඟීමක්. මේ ගොඩනැගිල්ල මුලින්ම ඉදුනේ ක්‍රිස්තු වර්ෂ 326 දී කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ නියෝගයෙන්. අද අපිට පේන ගොඩනැගිල්ලේ වැඩි කොටසක් 6 වෙනි සියවසේ ජස්ටීනියන් රජුගේ කාලයට අයත් වුණත් බිත්තිවල තියෙන රන්වන් මොසෙක් කලාව 12 වෙනි සියවසේ විස්කම් පෙන්නුම් කරනවා. දැන් අපි ප්‍රධාන පූජාසනයට යටින් තියෙන පඩි පෙළෙන් පහළට යනවා. ඉටි පන්දම් එළියෙන් බැබලෙන මේ කුඩා ගුහාවේ බිම සුදු කිරිගරුඩ මත සවි කරපු තුඩු 14ක රිදී තරුවක් තියෙනවා. මෙහි කන්‍ය මරියතුමියගෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවසේක කියලා ලතින් භාෂාවෙන් ලියලා තියෙනවා. අද මේ දේවස්ථානය ග්‍රීක ඕර්තොඩොක්ස්, ආර්මේනියානු සහ රෝමානු කතෝලික දේවස්ථාන එකතු වෙලා ආරක්ෂා කරනවා. කුරුස යුද්ධකරුවන් සහ ලොව බලවත් අධිරාජයන් පවා අභිබවා අදටත් විරාජමාන වන මේ දේවස්ථානය ඉතිහාසයත් ඇදහිල්ලත් එකට හමුවෙන ලෝකවාසී මිලියන ගණනකගේ වැදගත්ම පූජනීය ස්ථානයක් තමයි මේ දේවස්ථානය.